ඉතින් ඔයාගේ මූණේ තනින් තන කළු ලප තියෙනවද? එහෙම නැත්නම් බෙල්ල වටේ තනින් තන තද කළු පාට වෙලාද? ඉතින් අපේ කාන්තා පාර්ශවයේ ගොඩක් දෙනා ෆාමසි ගිහින් හරි කඩේකට ගිහින් හරි සුපර් මාකට් එකට ගිහින් හරි මොකක් හරි තද බ්ලීචින් ක්‍රීම් එකක් අරන් ගාන එක තමයි මේකට විසඳුමක් විදිහට කරන්නේ. එහෙම නැත්නම් ස්ක්‍රබ් කරනවා කියලා කියනවා. ඒවා දන්නවද මේ බ්ලීචින් ක්‍රීම් ගාන එකේ ස්ක්‍රබ් කරන එකිනුයි තවදුරටත් මේ කළු ලප වැඩි වෙන්න පුළුවන් කියලා. ඉතින් අද මේ වීඩියෝ එකෙන් මම ඔයාලට කියා දෙන්න බලාපොරොත්තු වෙන්නේ මේ කළු ලප ඇති වෙන්නේ විද්‍යාත්මකව කොහොමද මේ කළු ලප ඇති වෙන්නේ, ඒ වගේම මේකට කරන්න පුළුවන් සාර්ථක ප්‍රතිකාර මොනවද කියලා. ඉතින් එහෙනම් අන්තිම වෙනකන් ඇඳලා ඉන්න වීඩියෝ එකේ යන් වීඩියෝ එකට. හරි, අපි එහෙනම් මුලින්ම බලමු කොහොමද මේ මූණේ ඒ වගේම බෙල්ලේ මේ තද කළු පාට ලප ඇති වෙන්නේ කියලා. ඉතින් මුලින්ම කියන්නම් අපේ හැමේ මෙහෙම ස්තර තුනක් තියෙනවා. මේ ස්තර තුනෙන් මේ උඩම තියෙනවා එපිඩර්මිස් කියලා එකක්. මම මේ බොහොම සරලම දල රූප සටහනක් ඇඳලා තියෙන්නේ බල හැමෝගෙම තේරුම් ගැනීමේ පහසුවට. ඉතින් මේ එපිඩර්මිස් එකේ තියෙනවා මෙලනොසයිට් කියලා જાතියක්. මෙන්න මේ මෙලනොසයිට් කියන්නේ පොඩි ෆැක්ටරි වගේ જાතියක්. ඒ කියන්නේ මේ මෙලනොසයිට් වලින් තමයි මෙලනින් වර්ණකය නිපදවන්නේ. මේ මෙලනින් වර්ණකයෙන් තමයි අපේ ඇස් වලට, හමට, කොණ්ඩයට වගේ කළු පාට අවශ්‍ය වෙන තියෙනවනේ. දැන් ඇස් වලට කලින් කළු පාටයි, හමෙත් අපේ සාමාන්‍යයෙන් කළු පාටට හුරු හමක් තියෙන. ඉතින් කොණ්ඩේ වගේ මෙහෙම කළු පාට අවශ්‍ය වෙන තැන් වලට මේ කළු පාට කියන වර්ණය ලබා දෙන්නේ මෙන්න මේ මෙලනින් වර්ණකයෙන්. ඒක නිපදවන්නේ මේ හැමේ යටම ස්තරයේ තියෙන මෙලනොසයිට් වලින්. ඉතින් හිතන්නකෝ ඔයා අවුල් යනවා. එහෙමත් නැත්නම් මූණේ කුරුලාවක් ඇවිල්ලා කැඩිලා තුවාල වෙනවා. එහෙම නැත්නම් ශරීරයේ හදිසි හෝමෝන වෙනස්කමක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට දරු ප්‍රසූතියකින් පස්සේ වගේ අන්න ඒ වගේ වෙලාවට මෙන්න මේ මෙලනොසයිට් කියන එක කලබල වෙනවා. ඉතින් මේක හිතන්න ගන්නවා ඔන්න දැන් අපේ හැමට අනතුරක් වෙන්නයි යන්නේ කියලා. ඉතින් මෙන්න මේක වළක්වා ගැනීමේ උපක්‍රමයක් විදිහට මේ මෙලනොසයිට් වලින් මේ මෙලනින් කියන වර්ණකය වැඩිපුර නිෂ්පාදනය කරන්න පටන් ගන්නවා. ඉතින් මේ මෙලනොසයිට් වලින් වැඩිපුරම මේ මෙලනින් නිෂ්පාදනය කරනකොට මේ වැඩිපුරම නිෂ්පාදනය වෙන මෙලනින් එක තැනකට එකතු වුනහම තමයි අපිට අර මූණේ බෙල්ලේ වගේ තනින් තන කළු පාට ලප වගේ පේන්න ගන්න. ඒ කියන්නේ ඒ ප්‍රදේශයේ ආශ්‍රිතව වැඩිපුර මෙලනින් නිෂ්පාදනය වෙලා කළු පාටට අපිට වර්ණයක් වගේ ලපයක් විදිහට අපිට පේන්න ගන්නවා. ඉතින් ඔන්නෝක තමයි ප්‍රධානම හේතුව මූණේ සහ බෙල්ලේ කළු ලප ඇති වෙන්නේ. හරි, දැන් ඔයාලා දන්නවා මේ හැම කළු පාට වෙන්නේ කොහොමද කියලා. ඉතින් අපි දැන් ඊළඟට බලමු මේ කළු පාට වෙන්න වැදගත්ම තවත් එන්සයිම් එකක් තියෙනවා. ඒකට කියනවා තයිරොසිනේස් කියලා. එතකොට මේ මෙලනොසයිට් වලින් තයිරොසිනේස් කියන එන්සයිමේ භාවිතයෙන් තමයි මෙලනින් නිපදවන්නේ. ඒ කියන්නේ මේක හරියට නිකන් මේ මෙලනොසයිට් වල ඉන්න මැනේජර් කෙනෙක් වගේ. එයා තමයි මේ මෙලනොසයිට් කළමනාකරණය කරලා අපේ මේ ශරීරයේ වැඩියෙන්ම මෙලනින් කියන වර්ණකය නිෂ්පාදනය කරන්නේ. ඒක නිසා තමයි අපේ හැමේ කළු පාට මේ ලප ඇති වෙන්නේ. දැන් ඉතින් ඔයාලට තේරෙනවා අපේ හැමේ මේ තනින් තන ඇති වෙන කළු ලප නැති කරන්න නම් අපි මුලින්ම කරන්න ඕන මේ මෙලනින් කියන වර්ණකය නිෂ්පාදනය වෙන අඩු කරන්න ඕන. ඉතින් එහෙම අඩු කරන්න නම් අපි ප්‍රධාන වශයෙන් කරන්න ඕන මෙන්න මේ තයිරොසිනේස් කියන එන්සයිමේ ක්‍රියාකාරීත්වය නතර කරන එක. ඉතින් මේ තයිරොසිනේස් කියන එන්සයිමේ ක්‍රියාකාරීත්වය නතර කරන්න ලෝකයෙන් පිළිගත් ප්‍රධානම ඖෂධ වර්ග 4ක් තියෙනවා. ඉතින් මම දැන් ඔයාලට කියා දෙන්නම් මොනවද මේ ඖෂධ වර්ග 4 කියලා. ඉතින් ඔයාලා පාවිච්චි කරන ක්‍රීම් වල මේ ඖෂධ වර්ග 4 දෙනවද කියලා බලන්න. ඉතින් මම බ්‍රෑන්ඩ් නේම් මුකුත් සඳහන් කරන්න යන්නේ නැහැ. ඉතින් ජෙනරික් නේම් වලින් කියන්නම්. ඔයාලගේ මේම බ්ලීචින් ක්‍රීම් එකක් හරි මොකක් හරි මේ මෙලස්ම වලට හරි මොකක් හරි ක්‍රීම් එකක් පාවිච්චි කරනවා නම් මම මේ කියන්නේ යන ඖෂධ වර්ග 4ක් ඒවැත් තියෙනවද කියලා බලන්න. හරි, එහෙනම් අපි බලමු මුලින්ම මොකක්ද මේ අපිට පාවිච්චි කරන්න පුළුවන් පළවෙනිම ඖෂධය කියලා. ඉතින් පළවෙනිම ඖෂධය තමයි විටමින් C. ඔයාලා හැමෝම දන්නවා විටමින් C කියන්නේ ඇන්ටි ඔක්සිඩන්ට් එකක්. ඉතින් මේ විටමින් C වලින් මූලිකවම කරන්නේ ඉන්හිබිට් තයිරොසින්. ඒ කියන්නේ මේ තයිරොසිනේස් කියන එන්සයිමේ ඍජුවම ක්‍රියාකාරීත්වය නතර ගන්න එක තමයි මේ විටමින් C වලින් කරන්නේ. ඒ වගේම මේ විටමින් C හොඳයි ඔය අවුවේ යනකොට ඔයාගේ හැම අවුවට පිච්චෙන එක වළක්වන්නත් මේ විටමින් C වලින් ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරනවා. මුලින්ම කියන්නම් මම මේ බෙහෙත් ගැන ඉතාමත්ම සවිස්තරාත්මකව කියා දෙන්න යන්නේ නැහැ. මොකද මේ වීඩියෝ එකෙන් මේ බෙහෙත් ගැන සවිස්තරාත්මකව කියන්නවත් මම නා 45ක් විතර මේ වීඩියෝ එක කරන්න වෙනවා. ඒ නිසා මම කියන්නේ ප්‍රධාන වශයෙන් පාවිච්චි කරන්න පුළුවන් ඖෂධ වර්ග 4 මේවා ගැන වීඩියෝ වෙනම විටමින් C ගැන, අල්බුමින් ගැන, නියාසිනමයිඩ් සහ ලිකොරයිස් රූට් ගැන මම වෙනම තනි වීඩියෝ ගෙන්නම්. ඒ වගේ
තාමත් සවිස්තරාත්මකව පැහැදිලි කරන්න මේ එකින් එකට මේවා කොහොමද පාවිච්චි කරන්නේ අතුරු ආබාධ මොනවද කියලා. ඉතින් ඊළඟ එක තමයි මේ ඇල්බා බියුටින් කියන්නේ. මේකෙන් මේ කරන්නේ විටමින් C වලට වඩා ටිකක් වෙනස් කාර්යයක්. මේකෙන් කරන්නේ මේ තයිරොසිනේස් විටමින් C වලින් කෙලින්ම මේකේ ක්‍රියාවලිය නතර කරන්නේ. ඉතින් මේ ඇල්ෆා ආබියුටින් වලින් කරන්නේ මේකේ ක්‍රියාවලිය අඩාල ගන්න එක. කියන්නේ විටමින් C තරම්ම පවර්ෆුල් නැහැ. නමුත් හොඳ ප්‍රතිඵලයක් ගන්න පුළුවන්. ඉතින් ඊළඟ එක තමයි නියසිනමයිඩ්. කියන්නේ නියසිනමයිඩ් කියන්නේ විටමින් B3. මේකේ ක්‍රියාවලිය මේ දෙකටම වඩා වෙනස්. මේකෙන් කරන්නේ මේ හැමේ තියෙන මෙලනින් කියන වර්ණකය හැදිලා උඩට ආවහමනේ කළු පාට ලැප වගේ පේන්නේ මං කියවන එක. ඉතින් මේ නියසිනමයිඩ් වලින් කරන්නේ මේ යට හැදෙන මෙලනින් වර්ණකය මේ හැම ඉහළට ගේන එක වළක්වනවා. එතකොට හැම කළු පාටට පේන එක නැති වෙනවා. හැමේ කළු පාට ලැප ඇති වෙන්නේ නැහැ. එතකොට මේ නියසිනමයිඩ් වලින් සිදු කරන කාර්යය මේ දෙකෙන් සිදු කරන කාර්යයට වඩා ටිකක් වෙනස්. ඒ වගේම මේ නියසිනමයිඩ් උපකාරී වෙනවා හැමේ අපේ හැම මත පිට තියෙනවනේ කුඩා පෝරස් එකෙන් හිල් වගේ දේවල් තියෙනවනේ. මෙන්න මේ හිල් වල සිදුර කුඩා කරන්න මේ නියසිනමයිඩ් වැදගත් වෙනවා. ඉතින් අන්තිම එක තමයි මේ ලිකොරයිස් රූට්. කියන්නේ ලිකොරයිස් රූට් කියන්නේ වැල්මී සාරය. ඉතින් මේක විද්‍යාත්මකව පරීක්ෂණ වලින් ඔප්පු කරලා තියෙනවා මේ වැල්මී සාරය මුහුණේ ආලේප කිරීම මගින් මේ කළු ලප ඉවත් කරගන්න පුළුවන් කියලා. ඉතින් මම මේ ක්‍රීම් වර්ග 4 ඔයාලට කිව්වේ ෆාමසියට ගිහිල්ලා මේ වගේ මේ සීරම් එකවත් මේ ක්‍රීම් වත් අරගෙන අවිල්ලා වෛද්‍ය උපදේශ වලින් තොරව භාවිතා කරන්න කියලා නෙමෙයි. ඔයාලා පාවිච්චි කරන ක්‍රීම් වල මෙන්න මේ වර්ග 4 තියෙනවද කියලා බලන්න. මේ ජෙනරික් එක මේ වර්ග 4 තියෙනවද කියලා බලන්න. මේ වර්ග තියෙනවා නම් ඒක ඉතාමත්ම හොඳ. කෙලින්ම ඍජුවම මෙලස්මා වලට හරි හයිපර් පිග්මන්ටේෂන් වලට හරි පාවිච්චි කරන්න පුළුවන් බෙහෙතක්. මීට අමතරව තව බෙහෙත් තියෙනවා, කොස්මොලයිට් වගේ බෙහෙත් තියෙනවා. ඒ වගේ මේක අන්තර්ගත වෙන්නේ නැහැ. ඕක තමයි කියන්න අවශ්‍ය වෙන්නේ. හරි, දැන් මම ඔයාලට ටිප්ස් තුනක් දෙන්නම් මේ ක්‍රීම් වර්ග පාවිච්චි කරනකොට මොනවද ඔයාලා අනිවාර්යයෙන්ම පිළිපැදිය යුතු කරුණු කියලා. ඉතින් පළවෙනි එක තමයි මේ කළු ලප තියෙනවා. විශේෂයෙන්ම බෙල්ලේ. සමහරුන්ගේ වෙන පේෂන්ට්ලාගේ මේ බෙල්ලේ කළු ලප තියෙනවා තැනින් තැන. මේ බෙල්ලේ කළු ලප තියෙන අය නම් විශේෂයෙන්ම ස්ක්‍රබ් කරන්න යන්න එපා. ස්ක්‍රබ් කරනකොට හැම තදට තව තව අතුල්ලනකොට ඒ තැන් තුවාල වෙලා තවත් මේ මෙලනින් ස්‍රාවය වෙලා වැඩි වෙලා ඒව තව දුරටත් වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා තදට හැම ඇතිලීමෙන් වළකින්න ඕන මේ මෙලස්ම හරි හයිපර් පිග්මන්ටේෂන් තත්ත්වයක් හරි තියෙනවා. අනිත් එක තමයි මේ ක්‍රීම් පාවිච්චි කරනවා නම් අනිවාර්යයෙන්ම සන්ස්ක්‍රීන් එකක් පාවිච්චි කරන්න ඕන. ඔයා මෙලනින් හැදෙන එක වළක්වන්න කොච්චර ක්‍රීම් වර්ග බෙහෙත් වර්ග පාවිච්චි කරත් සන්ස්ක්‍රීන් එකක් පාවිච්චි කරේ නැත්නම් ඔයාගේ හැමට අවුව වැටෙන්න මෙලනින් හදන එක වළක්වන්න බෑ. ඒක නිසා අනිවාර්යයෙන්ම ඔයා මේ ක්‍රීම් මොකක් පාවිච්චි කරත් අනිවාර්යයෙන්ම ඊට ඉහළින් ඉතාමත්ම හොඳ සන්ස්ක්‍රීන් එකක් පාවිච්චි කරන්න ඕන. අනිත් එක තමයි මේ ක්‍රීම් පාවිච්චි කරනකොට අනිවාර්යයෙන්ම ඉතින් ප්‍රතිඵලෙන්න මාස 2-3ක් වගේ යන්න පුළුවන්. ඒ කියන්නේ රෑ ගාලා උදේ වෙද්දි සුදු වෙන මැජික් ක්‍රීම් නැහැ. එහෙම අනිවාර්යයෙන්ම මැජික් ක්‍රීම් එකක් සතියෙන් සුදු වෙනවා වගේ මැජික් ක්‍රීම් එකක් තියෙනවා කවුරු කියනවා නම් ඒක අනිවාර්යයෙන්ම රසදිය හරි එහෙම නැත්නම් ඉතාමත්ම පොටන් ස්ටෙරොයිඩ් කියන්නේ සැර ස්ටෙරොයිඩ් අන්තර්ගත වෙන්න පුළුවන්. එහෙම ක්‍රීම් එකක නම් විතරයි කොහොම එකපාරට මැජික් එකක් වගේ සුදු වෙන්න පුළුවන්. නැත්නම් එහෙම ෂණික සුදු වෙන්න පුළුවන් ක්‍රීම් වර්ග නැහැ. කළු ලප ෂණික ඉවත් කරන්න පුළුවන් ක්‍රීම් වර්ග නැහැ. නමුත් මේවා පාවිච්චි කරලා නතර ගන්නකොට එකපාර සඩන්ලි ස්ටොප් කරන්න එපා. ඒවා ටේල් ඔෆ් ක්‍රමෙන් කියන්නේ ටික තමයි නතර කරන්න ඕනේ. කියන්නේ මාස 3ක් එක දිගටම ගාලා එකපාරට ෂණිකව නතර කරන්නේ නැහැ. ටික ටේල් ඔෆ් ක්‍රමයට තමයි අඩු කරලා නතර කරන්න ඕන. ඉතින් ඊළඟ වතාවේ ඔයාලා ෆාමසියට ගිහිල්ලා මෙහෙම කළු ලප ඉවත් කරන්න, කියන්නේ මෙලස්ම වලට හරි හයිපර් පිග්මන්ටේෂන් වලට හරි ක්‍රීම් එකක් ගන්නවා නම් අනිවාර්යයෙන්ම බලන්න මේ වර්ග 4ක් තියෙනවාද කියලා. ඉතින් එහෙම බලලා අනිවාර්යයෙන්ම වෛද්‍යවරයෙක්ගේ අනුමැතිය ඇතුව එහෙම නැත්නම් ඖෂධ වේදිකයෙක්ගේ අනුමැතිය උපදෙස් ඇතුව මේ ක්‍රීම් වර්ග පාවිච්චි කරන්න. එතකොට ඔයාටත් ප්‍රශ්නයක් නැහැ, කාටවත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද මේ ඕනම එකක අතුරු ආබාධ තියෙන්න පුළුවන්. කියන්නේ සමරත් වීම, කැසීම, බිබිලියම වගේ ඉන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඔයාගේ හැමට ගැලපෙන මොකද්ද හොඳම ක්‍රීම් එක කියලා අනිවාර්යයෙන්ම සමීර රෝග විශේෂඥ වෛද්‍යවරයෙකුගේ අනුදැනුම මත පාවිච්චි කරන්න. ඉතින් පුරුදුනා වගේ මම මේ වීඩියෝ ගේන්නම් මේ ඖෂධ 4ටම. ඉතින් ඔයාට මේක බලලා වැදගත් වුණා නම් යාළුවෝ ඉන්නවා නම් ඒකට බලන්න ෂෙයා කරන්න. ඉතින් එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. එන හැමෝටම අයබෝවන් සුබ දවසක්.